තාමත් අපේ පැත්තට උදේ ඉඳන් රෑ වෙනකම්ම වැස්ස. ඒ ඇස්සේ අද රැට අපේ ගෙදර මං විතරක් තනියම. ඉතින් මේක නිසා අපි සෙට් එක අපේ ගෙදර කොත්තුවක් හදන්න කතා වුණා. ඉතින් අපේ උන්ට හොඳ චිකන් කරියක් කන්න ඕනේ කිව්ව නිසා අපි ගියා බිහිඟ මල්ලගේ ගෙදරට චිකන් එක හදාගන්න බිහිඟ මල්ලගේ අම්මට කියලා. ඇයි? ආ කේස් එක. දානවා. මේ විහෙන්ගලේ අම්මා අපිට බයිනවා. මචං හොඳටම වරුසාව වෙලේ තමයි අපි ආතල්ලේ කොට්ටුව කන්න යන්නේ. දැන් මේ ගැරිජ් එකේ ඉන්නේ. අද පොඩි කොට්ටුවක් හදලා කන්න ආතල්ලේ යන්නේ. මේ අපේ පැතුම් අයියා ගේ හදනවා. හරිද? දැන් කසාද වහින්නට කලවයසක් කරන්නේ. සෙට් එක ගේ වැඩ. අනිත් සෙට් එක ගියා විහිංග මල්ලිලා එදිහාට. එහෙ තමයි කෑම එක හදන්නේ. අපි දැන් බඩු ටික එහෙම ගෙන අවම්මට ඉතින් වට්ට කරවලයි. ඇතුලේ කට්ටිය වැඩ දැන් මේ කපරාරු ගන්න. අව ටික ඉවර ඒ ලයිට් එක උදාගත්ත බලමු සෙට් එක මොකද කරන්නේ. කට්ටිය වැඩ සුනිල් මාම වැඩ මේ කපරාරු කරනවා. දැන් යන්න ඕනේ විහිංග මල්ලගේ ගෙදරට උන්ට සපෝට් එකක් දෙන්න. මේ මොකද අම්මලාව ගාව ගන්න බෑ. එහෙනම් ප්‍රශ්න දැන් අම්මලා උයලා විවේකීව ඉන්න ටයිම් එකේ අපි වේදනාවක් දෙන්න ගියා. එහෙනම් අවුල්නේ මචං. හරිද? ඉතින් අපි දැන් යන් එහෙට. දැන් මං ආවා මචං විහිකරයි දිහාට. හරිද? උන්ට අම්මා අමතරනක් දන්නේ නැහැ මෙලහට. ඊරේ මොනවද උඹලා උස්සන් ආවේ කියලා. අඩෝ උඹට බයිනවද බන් නෑනේ? බයිනවද බා? අරට බයිනවද බා? ඇයි? ආ කේස් එක. දානවා. මේ විහෙන්ගලේ අම්මා අපිට බයිනවා. දැන් මචං අපරාධි කියන්න බෑ. විහෙන්ගලේ අම්මා බැන හරි මේක ලිපේ තියලා දුන්නා. ඒකේ සෝසේජස් ටික කවලා කැරට් ලී සනමන ඔක්කොම කවලා දැන් මූ තමයි චිප් සීන් එකේ ඉන්නේ. මූ මෙතනට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා. චෙෆ් කබිල මොකද කෑම එකේ තත්ත්වය? මල් මොකද ඇතිනේ බාමුනේ? ආවා? කීයපන් උඹනේ දැන් යන්නේ? තාම මදිමක් කියලා යමුයි. එහෙනම් අවුලක් නැහැ. අපරාධි කියන්න බෑ. විහෙන්ගලේ අම්මා බැන්නට ඒක කරලා දුන්නා. හුඟක් ස්තුතියි යනෝමක්කේ. Oh my god, there is rich people මචං. මෙයාලා මේ බටර් පාවිච්චි කරන්නේ. ඔය තාමත් අලංකාරාකාරයට ලිප දැල්වෙනවා. දැන් බටර් ටික තෙල් වෙලා තියෙන්නේ. මෙන්න මූ තමයි මස් මේ මස් ටික කැපුවේ. හරිම අපේ මූගේ වැඩ. මේ ඒකින්ද අපිට සුවර් එකක් නැහැ බඩවත් යයිද කියලා. ඔව් ඊළඟට දැම්මා සුදු ලුණු දැම්මා. Oh, look at this guys. අචින් වගේ look at this guys. Wow. අපි දැන් විතර කීයක් දාගත්තද පුතා? Oh, look at this guys. මම අචින් ශ්‍රී ලංකාවෙන් යන්නේ. අපි කැරට් ටික එකතු කරගත්තා. පාස්තාම අලංකාර ආකාරයට කැරට් ටිකක් දාගත්ත. කැරට් නෙමෙයි මොනවා ලීස් ටික දාගන්නවා. හරි මේ අපි දැන් එළවලු ටික බිත්තර සොසේජස් දාලා වැඩි ග්‍රයින්ඩ් කරලා ඉවරයි. මේ පැත්තේ මස් එක තියෙනවා. මේ පැත්තේ මෙන්න මේ සෙට් එක පොත්තුව පැකට් එකකින් දාගත්තා. මචං දැන් මේක තව ටිකක් කොහොම රත් වෙන්න තියලා තව ටිකකින් කලවම් කරලා දාමු චිකන් හොදිරියා. ඔයාලා එහෙනම් මේ වගේ වැඩ කරන්න එපා. ඔදි ගොඩක් දාන්න අයියේ. සැර පදමට රස ගානට කවුද මට මෙසේජ් දාන්නේ බා? හොඳයි මේ ප්‍රමාණවත් අපිට බාගන්නා මේක බාහලා පොඩ්ඩක් අහන්න ගන්න වෙයි. එළිය මචං හොඳටම වරුසාව වෙලේ තමයි අපි ආතල්ලේ කොට්ටුව කන්න යන්නේ. කොට්ටුව මචං සුපිරියටම තියෙනවා. ඉතින් උඹලත් නිකන් ඉන්නේ සෙට් වෙලා කොහේ හරි මේ දැස්ස දාගෙන මේ ආයේ කොට්ටුවක් හදාගෙන කාවල්ලා. ඉතින් මොන වෙලේ තමයි අද බ්ලොග් එකේ පිටුනේ. එහෙනම් ඊළඟට ලස්සන බ්ලොග් එකක් එනවා. පරිස්සමින් ඉන්න මචං මතක් කරලා channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරගෙන සෙට් වෙන්න.